Hi students, ඉතින් නාටි CCL exam එකේ තියෙන technical issues කීපයක් ගැන කතා කරන්න තමයි අද මේ ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ මෑතකදී ඉඳන් නාටි CCL exam එකේ technical issues අපි දැක ගන්න ලැබිලා තිනවා. හුඟක් වෙලාවට ළමයි complain කරලා තියෙනවා සමහර අවස්ථාවලදී technical issues ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් common technical issues කීපයක් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා සහ ඊට පස්සේ ඒකට මොකද්ද කරන්න කියන එකත් කියලා දෙන්න හිතුවා. එක ඉෂුව එකක් තමයි සමහරලාට එක්සෑම් එකට ලොග් වෙද්දී ලොග් වෙන්න බෑ අර ලොග් වෙන්න වෙලා ගන්නවා නැත්නම් අර රවුමක් කරේ තියෙන හරියට ලොග් වෙන්න බෑයි කියලා වගේ. ඉතින් මේ ඉෂුව එක මගහරවා ගන්න පුළුවන් තරම් ඒ කියන්නේ දැන් අපිට උදේ 10ට නම් එක්සෑම් එක තියෙන ඊට කලින් ඉඳන් ලොග් වෙලා රිෆ්‍රෙෂ් කර තියාගන්න හරියටම 10 වෙනකොට ඔයාට ලොග් වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් බැරි වුණොත් එතකොට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. මොකද නැත්තම් 10ට තියෙන එක්සෑම් එකට 10 මාර මොකද අපි ටයිම් ස්ලොට් එකක් දීලා තියෙනවානේ. ඒ ටයිම් ස්ලොට් එකේ අන්තිමට ලොග් වෙන්න උත්සාහ කරන්න එපා. මුලින්ම ලොග් වෙන්න උත්සාහ කරන. එතකොට මොන හරි ටෙක්නිකල් ඉෂුව එකක් වුණත් ඒක හදාගෙන අපිට ලොග් වෙන්න වෙලාව තියෙනවා. ඒක හින්දා. හරි ඒකතර පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි එක්සෑම් එක කර ඉන්නකොට සමහරලාට ඔයගලන්ගේ ෆෝන් එක ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ෆෝන් එක යූස් කරනවානේ අපි ඉන්විජිලේට් කරන්න. එතකොට ඒ ෆෝන් එකේ ඇප් එක ඩිස්කනෙක්ට් වෙනවා කියලා ඔයාගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක කරන්න තියෙන දේ තමයි අපි දැන් සෙග්මන්ට් එකකට ආන්සර් එක දෙමින් ඉන්නවා නම් ඒ ගැන කලබල වෙන්නේ නැතුව ඉස්සෙල්ලා ඒ සෙග්මන්ට් එකේ ආන්සර් එක දීලා ඉන්න. හරි දීලා ඉවර වෙලා ඔයගලන්ට හෙල්ප් එකක් තියෙනවා. ඒ හෙල්ප් එකේ chat කරලා කියන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා. එහෙම කරන්නේ නැතුව එකපාරට ඒ ෆෝන් එකේ ඉෂුව එකට ඇටෙන්ඩ් වෙන්න යන්න එපා. මොකද එතකොට වෙන්නේ අර ආන්සර් එක අපි දුන්නේ නැති ආන්සර් එකක් විදිහට තමයි සලකන්නේ. ඒකෙන්ද තමන් කරන්න තියෙන ආන්සර් එක දෙන එක ඉස්සෙල්ලා දීලා ඉන්න ළමයි. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව විදිහට අපිට පෙන්වන්න පුළුවන්. සමහරවිට අපි එක්සෑම් එකේ දැන් ආන්සර් එක කියලා සබ්මිට් කරන්න යනකොට ඒක සබ්මිට් වෙන්නේ නැහැ. ඒක සබ්මිට් වෙන්නේ නැතුව රවුම කැරක වගේ තියෙනවා. එතකොට එතනත් ඒක ටෙක්නිකල් ඉෂුව එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් එතකොට අර මේක සබ්මිට් වෙන්නේ නැතුව තියෙන ප්‍රශ්නේ ඔයාලට හෙල්ප් එකට කියන්න පුළුවන්. හෙල්ප් එකට කිව්වම ඒගොල්ලෝ ටිකට් එකක් රේස් කරනවා මේ වගේ ඉෂුස් අපි සඳහන් කරාම. මොකද සම්පූර්ණ එක්සෑම් ටෙස්ට් සෙෂන් එකම රෙකෝඩ් වෙන හින්දා අපි මේ වගේ ඉෂුව එකක් හෙල්ප් එකට කිව්වම ඒගොල්ලෝ ඒකට සම්බන්ධව ටිකට් එකක් රේස් කරාම ඒක ආන්සර් එක මාක් කරන කෙනා දන්නා මෙයාට මේ වගේ ඉෂුව එකක් ඇවිල්ලා තියෙනවා කියලා. හරි. මොකද සමහරවිට එහෙම ආන්සර් එක සබ්මිට් කරන්න බැරි වුණාම හෙල්ප් එකට කතා කරා මෙයා කියනවා රිපීට් එකක් ගන්න කියලා. එයා නෝට් එකක් දානවා මේක ඇත්ත රිපීට් එකක් නෙමෙයි. මෙයාට මේ ආන්සර් එක සබ්මිට් කරන්න බැරි වෙච්ච හින්දා තමයි දෙවෙනි පාර්ට් මේ ආන්සර් එක දෙන්නේ නැත්නම් රිපීට් එකක් ගත්තේ කියලා. ඉතින් ඒ වගේ එකක් දැනුවත් කරන එක වැදගත්. නැත්නම් ඔයාගේ ලකුණක් අඩු වෙන එක තමයි වෙන්නේ රිපීට් එකක් අපි ගත්තා කියලා. හරි. තවත් කොමන් ඉෂුව එකක් තමයි සමහරලාට ඔයා දෙන ආන්සර්ස් හරියට රෙකෝඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා තමන් ආන්සර්ස් දෙනකොට බලන්න අර වේව් ලෙන්ත් එකක් වගේ නැත්නම් තරංග මාලාවක් වගේ යනවනේ ඒක ඔයාගේ ස්ක්‍රීන් එකේ පේනවා. ඉතින් ඒක හරියට වැඩද කියලා බලන්න. ඒක වෙන්නේ නැත්නම් ඒකත් ටෙක්නිකල් ඉෂුව එකක්. ඔයා ඒක සෝට් අවුට් කරගන්න ඕනේ සම්පූර්ණ ආන්සර්ස් දෙන්න කලින්. මොකද සමහරලාට ස්ටුඩන්ට්ස් වලට වෙලා තියෙනවා ඒගොල්ලන්ට නැවත එක්සෑම් එක රීසිට් කරන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආන්සර්ස් ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම වුණොත් ඔයාගේ කාලේ නම් එතනදී නැතිවීමක් වෙනවා. එතනදී සල්ලි ආයි ගෙවන්න ඕනේ නැහැ එක්සෑම් එකට. බට් අපිට වැදගත්ම දේ මෙතන කාලේනේ. ඉතින් කාලය නාස්ති වීමක් වෙනවා. තා මාසයක් එකමාරක් යනවා විභාගේ රීසිට් කරන්න. ඒක හින්දා ඒක ඒ වෙලාවම චෙක් කරලා බලන්න එහෙම දෙයක් වෙනවද නැද්ද කියලා. ඉතින් මේවා තමයි කොමන්ම තියෙන ටෙක්නිකල් ඉෂුස්. මම හිතනවා මේ ටෙක්නිකල් ඉෂුස් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් මේ ටෙක්නිකල් ඉෂුස් වුණොත් ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග මම මේ සඳහන් කරේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ටිකට් එකක් රේස් කරන්න. එතකොට ඔයාගේ එක්සෑම් එක ඉවැලුවේට් කරන එක්කෙනා දන්නා මෙයාට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් සුබ දවසක්.